දරුවනේ අපි කතා කරන්න යන්නේ විෂම භාගයක් කොහොමද මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ කියලා. විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන ආකාරය. අපි ඉස්සෙල්ලාම බලමු දරුවෝ මොකද්ද මේ විෂම භාගයක් කියන්නේ කියලා. යම්කිසි අවස්ථාවක හරයට වඩා විශාලව ලවය තියෙනවා නම් අන්න ඒ වගේ භාගයකට අපි කියනවා විෂම භාගයක් කියලා. දැන් මෙතන ඕගොල්ලන්ට මේ බෝඩ් එකේ මම පේන්න දාලා තියෙන ඔක්කොම විෂම භාග මේ 5ට වඩා 11 ලොකුයි, හරයට වඩා ලවය ලොකුයි. ඒ කියන්නේ මේක විෂම භාගයක්. සාමාන්‍යයෙන් අපි භාගවලදී හරයට වඩා විශාලව ලවය තියන්නේ නැහැ දරුවෝ. සාමාන්‍යයෙන් හරයට වඩා විශාලව ලවය තියන්නේ නැහැ. ඒ වගේ වෙලාවට අපි ඒක මිශ්‍ර සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරනවා. එහෙනම් මම දැන් අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ කියලා. අපි ගමු දරුවෝ 5න් 11 කියන එක. අපි මේකෙදි කරන්නේ මෙන්න මෙහෙම 11 5න් බෙදනවා. මම 11 බෙදනවා 5න්. 11ට 5 කියනවා 2යි 5 වරක් 2 10යි. ඉතුරු 1යි. එහෙනම් මම 11 5න් බෙදපුවාම 11ට 5 ඒවා 2යි 5න් බෙදුවේ 1ක් ඉතුරුයි. එතකොට මේක මිශ්‍ර සංඛ්‍යාවක් හැටියට ලියන්නේ මෙහෙමයි. මෙන්න මෙතන ආපු පිළිතුර. මම ලියනවා මෙහෙම. පිළිතුර ලියනවා මෙතන. යකට දානවා බෙදපු සංඛ්‍යාව උඩට දානවා ඉතිරිය. ඔන්න ඔහොමයි ලියන්නේ. එහෙනම් මේකේ උත්තරේ කීයද? 11 5න් බෙදපුවාම පිළිතුර 2යි. බෙදුවේ කීයෙන්ද? බෙදුවේ 5න් ඉතිරි 1යි. එහෙනම් අපි 5න් 11 කියන සංඛ්‍යාව මිශ්‍ර සංඛ්‍යාවක් හැටියට ලියුවහම කොහොමද ලියන්නේ? 2යි 5න් 1යි කියලායි ලියන්නේ. අපි ලියනවා 2යි 5න් 1යි කියලා. එහෙනම් දැන් මෙතන බලමු 7 5න් 7 කියන එක. අපි 7 බෙදනවා 5න්. 7ට 5 ඒවා 1යි 5 වරක් 1 5යි 2ක් ඉතුරුයි. එහෙනම් මම මොකද ලියන්නේ? 1යි 5න් බෙදුවේ 2ක් ඉතුරුයි. එහෙනම් 5න් 7 කියන එක අපි මිශ්‍ර සංඛ්‍යාවක් කරපුවම අපි උත්තරේ ලියනවා 1යි 5න් 2යි කියලා. ඊළඟට තියෙන්නේ 4න් 23. මම 23 බෙදන්න ඕන 4න්. 23ට 4 ඒවා 5යි 4 වරක් 5 20යි 3ක් ඉතුරුයි. එහෙනම් උත්තරේ එන්නේ 5යි 4න් 3යි. දැන් දරුවෝ මේක අපිට මනෝමයෙන් සුළු කරන්න පුළුවන් හොඳට පුළුවන් වුණාට පස්සේ මේ බලන්න 3න් 17 කියන එක 17ට 3 ඒවා 5යි 3 වරක් 5 15යි 3න් බෙදුවේ 2ක් ඉතුරුයි 3න් බෙදුවේ 2ක් ඉතුරුයි ඊළඟට 5න් 27 27ට 5 ඒවා 5යි 5 ඒවා 5යි 5 වරක් 5 25යි 2ක් ඉතුරුයි එහෙනම් 5න් බෙදුවේ 2ක් ඉතුරුයි. ඒ කියන්නේ 5න් 27 කියන එක මිශ්‍ර සංඛ්‍යාවක් හැටියට ලියන්නේ 5යි 5න් 2යි. 5යි 5න් 2යි. අපි බලමු තව පොඩි ගණන් ටිකක්. දෙකෙන් 9 9ට 2 ඒවා 9ට 2 ඒවා 4යි 2ක් 4 8යි දෙකෙන් බෙදුවේ එකක් ඉතුරුයි 4යි 2න් 1යි 4න් 13 13ට 4 ඒවා 4 වරක් 3 12යි 4න් බෙදුවේ එකක් ඉතුරුයි එහෙනම් 4න් 13 කියන එක මිශ්‍ර සංඛ්‍යාවක් හැටියට ලියන්නේ 3යි 4න් 1යි ඊළඟට අපි ගන්නවා 6න් 17 17ට 6 වරක් 2 12යි 6න් බෙදුවේ 5ක් ඉතුරුයි එහෙනම් 6න් 17 කියන එක මිශ්‍ර සංඛ්‍යාවක් කරපුවාම 2යි 6න් 5යි 10න් 27 27ට 10 ඒවා 2යි 10 වරක් 2 20යි 10න් බෙදුවේ 7ක් ඉතුරුයි එහෙනම් 10න් 27 කියන එක මිශ්‍ර සංඛ්‍යාවක් වෙන්නේ කොහොමද? 2යි 10න් 7යි.